දයාපතිරණ ඝාතනයේ නොදුටු පැත්ත මේක මචං මේ අපි තරුණයෝ කාලේ 80 දශකයේ මේ ශිෂ්‍ය ඝාතනයක් වෙච්ච මේ අති දරුණු ගණයේ ශිෂ්‍ය ඝාතනයක් කොළඹ කැම්පස් එකේ මේ 80 දශකයේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ අතුලාන්තය පිළිබඳව වසර 39කට පසු කරන ගවේෂණාත්මක එළිදරව්ව අපේ ධර්මන් වික්‍රමරත්න මහාගත්කතු මාටින් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ ධර්මන්ලා වගේ අය මේ අනාගතේ බිහි වෙන එකක් නෑ. මේ වගේ මේ ගත්කතුවරු විශ්ලේෂණාත්මකව ගවේෂණශීලී මතකයේ තියාගෙන මතක ගබඩා මේවා ඇවිල්ලා පුස්තකාල වගේ ජනමාධ්‍යවේදීන්. ඉතින් මෙයාලා වගේ අය මං හිතන්නේ අනාගතේ නම් බිහි වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මේ පරපුරේ මේ වගේ පොත්පත් පළ කරන අන්තිම එක්කෙනා මම හිතන්නේ. ඉතින් එතුමාට මේ දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. මේ අද සවස 3:30ට මචං පුස්තකාල ප්‍රාලේඛන මේ සෙන්ටර් එකේ අතන නිදාස් චතුරස්‍ර ගාව තියෙන්නේ 3:30 මේ කතා පවත්වන්න එනවා පාටලි චම්පික රණවක අපේ නිර්මාල් රංජිත් දේවසිරි ලොක්කා එනවා. එතකොට ගෙවිඳු කුමාරතුංග එනවා. මුලසුන අපේ මේ රාජපක්ෂ මහත්තයා දරන්නේ මේ නීතිඥ මහත්තයා. කැමති අය ඉන්නවනම් පොත් පිළිබඳ උනන්දුවක් තියන අය නම් ඉන්නවනම් හවස 3ටම යන්න මේ එන්න. අද සවස 3:30ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී නිදහස් චතුරස්‍රය ගාව තියෙන්නේ. ඉන්ට්‍රස්ටඩ් අය එන්න. එතෙන්ට ඒකේ කතන්දරේ එහෙමයි.